උදේට නැගිටලා කකුල බිම තියද්දී ඔයාට කටුවකින් අනිනවා වගේ වේදනාවක් තියෙනවද? එහෙමත් නැත්නම් ඇවිදිද්දී ලොස ගන්න බැරි තරමේ වේදනාවක් එනවද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට. බොහෝ දෙනෙක් පීඩා විඳින මේ රෝගී තත්ත්වයට ආයුර්වේදයේ කියන්නේ වාත කණ්ඨක කියලා. මේක ඉංග්‍රීසියෙන් අපි කියනවා ප්ලාන්ටර් ෆැසියාටිස් කියලා. මේකට සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ විලුඹ කැක්කුම කියලා. අපි අද කතා කරමු මේකට ගෙදරදී කරන්න පුළුවන් පුංචි අත් බෙහෙත් කීපයක් ගැන. මුලින්ම බලමු මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. අපේ පාදයේ යටිපතුලේ තියෙනවා ප්ලාන්ටර් ෆැසියා කියලා පටක වලින් හැදිච්ච පටලයක්. මෙන්න මේක ආසාදනය වීම හෝ තදවීම නිසා තමයි මේ වාත කණ්ඨක කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. ආයුර්වේදයට අනුව නම් වාත කෝප වීමක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ප්‍රධාන රෝග ලක්ෂණ තමයි උදේට නැගිටලා තියෙන පළමු අඩි කිහිපයේදී එන වේදනාව. ඒ වගේම තමයි ටිකක් වෙලා යද්දි වේදනාව අඩු වෙලා ආයිත් ගොඩක් වෙලා හිටගෙන හිටියොත් හරි ඇවිදිද්දි හරි මේ වේදනාව වැඩි වෙනවා. මේකට ප්‍රධාන හේතු තමයි තද අඩියක් තියෙන එහෙමත් නැත්නම් අඩි උස සපත්තු පාවිච්චි කිරීම. ඒ වගේම තමයි ශරීරයේ අධික බර. දිගු වෙලාවක් තද පොළවක් මත හිටගෙන ඉන්න එක. දැන් අපි බලමු මේකට ගෙදරදිම කරගන්න පුළුවන් පුංචි අත් බෙහෙත් කීපයක්. අංක 1 මද රස්නේ තියෙන වතුර බේසමකට ලුණු ස්වල්පයක් දාලා ඒකේ කකුල් දෙක විනාඩි 15ක් විතර දාගෙන ඉන්න. එහෙමත් නැත්නම් වතුර බෝතලයකට වතුර පුරවලා මේක ෆ්‍රිජ් එකේ තියලා අයිස් කරලා මේ බෝතලය යටිපතුලෙන් ඉස්සරහට පිටිපස්සට රෝල් කරන්න. ඊළඟ එක තමයි එඬරු තෙල් අරගෙන ඒක චුට්ටක් රත් කරලා විලුඹේ ගාලා හිමීට මසාජ් කරලා ඊට පස්සේ මද රස්නේ වතුරෙන් තවන්න. ඊළඟ එක නික කොළ, දෙහි කොළ, පාවට්ට කොළ වගේ වාතනාශක පත්‍ර ටිකක් හොයාගෙන මේ ටික කොටලා ලුණු චුට්ටකුත් දාලා පොට්ටනියක් බැඳගෙන වණ්ඩුවේ තම්බලා මේ පොට්ටනියෙන් විලුඹ ප්‍රදේශයේ තවන්න පුළුවන්. ඊළඟ එක තමයි අපිට තවත් පොට්ටනියක් හදාගන්න පුළුවන්. අමු කහයි කොහොඹ කොළයි කොටලා පොට්ටනියක් හදලා මේකත් කලින් කිව්වා වගේම වණ්ඩුවේ තම්බලා විලුඹ ප්‍රදේශයේ තවන්න. මේ කියපු පුංචි අත් බෙහෙත් වලින් කරන්න පුළුවන් తాවකාලිකව සහනයක් ලබා ගන්න එක විතරයි. හැබැයි ඔයාට පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර වලින් මේ රෝගී තත්ත්වය සමනය කරගන්න. අපේ විශේෂිත ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා. සේද කර්ම, අභ්‍යංග, අග්නි කර්ම මේ වගේ විශේෂිත ප්‍රතිකාර පද්ධතියක් මගින් ඔයාට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත මේකට අවශ්‍ය ඖෂධ වර්ග අභ්‍යන්තරයට ලබා ගන්නත් පුළුවන්. අන්තිමට මතක තියාගන්න හැම වෙලේම ඔයා සපත්තු දෙකක් තෝරගනිද්දී අඩිය මෘදු එහෙමත් නැත්නම් සෙරප්පු පාවිච්චි කරන්න. ගෙදර ඇතුලේ හිටියත් තද පොළවේ සෙරප්පු නැතුව ඇවිදින්න එපා. ඔයාටත් විලුඹ කැක්කුම තියෙනවා නම් මේ පුංචි දේවල් ටික try කරලා බලන්න.